සියලු දෙනාවම ආයුබෝවන් කියා සයන්ස් නොලෙජ් නාලිකාවට පිළිගන්නවා. අපි මුල් අවස්ථාවේ ඉදිරිපත් කරන පරය පැටව දෙන්නේ පුහුණු කිරීම පිළිබඳව වීඩියෝ එකක් හොඳ ප්‍රතිචාරයක් ඒ කාලෙත් එක්ක ලැබිලා තිබුණා. ඒක නිසා හිතුවා දෙවෙනි වීඩියෝ එකක් දාන්න. දැන් මේ පරය පැටව දෙන්න ඉන්නේ අත්‍තරම කියනවා එලිමානේ නෙවෙයි. මේ ඔබට පේනවා මේ පිටුවේ මට වෙච්ච පොඩි කූඩුව. දැන් මේගොල්ලන්ව මෙහෙම හදන්න බෑ. මේගොල්ලන් එලිමානට හදන්න ඕන. පුංචි පැටව නිසා එයාගේ අම්මා තාත්තා නැතුව මේ කාලා මේ හදපු පැටව දෙන්නේ. අම්මා තාත්තා වැහෙන්න ගිහලා නැති වෙලා. ඔන්න මම දැන් අරගෙන දැන් ඔය ටිකක් උරු වෙලා ඉන්නවා පළවෙනි කාලේට වඩා. මේ බලමු මේගොල්ලෝ දැන් මොනවද කරන්නේ කියලා. කොහමද ඉතින් දැන්? කොහෙද? ඒක ප්‍රශ්නයක් නෑ. එයා ගිල්ලේ නෑ දැන්. බඩගිනි? එන්න හතරෙන් එන්න. කොහෙන්? එන්න. කොහෙන් නතට? එන්න. දැක්කද දැන්? මෙයා බඩගින්නේ අර කූඩේ තියන්න හොඳ නෑ මේ තිබ්බොත් ඒගොල්ලෝ කාලා අපේ අනන්න පුරුදු වෙන්නේ නෑ. ඔන්න දැන් මේ දැන් එයා අතරත් එනවා. දැන් මේ මුණාව මෙයා අයිතිකරුට තියෙන බය හැරිලා දින්නේ ඉස්සලා මූලික වශයෙන් ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. ඔන්න අපි දාමු දැන් මේගොල්ලන්ට. කන්න. දැන් මේගොල්ලන්ට මේ දෙන්නේ කලවම් කෑම බඩේ රිලු කඩල නැට. ඒතර මේගොල්ලන්ට හොඳ පෝෂණයක් ලැබෙනවා. දැන් දුකම වැඩේ කියන තා ටිකක් වෙලාවට මේ දෙන්න හොඳ වැඩක් කරයි. බලමු මොනවද කරන්නේ කියලා. ඔන්න කනවා. ඒ බලන්නේ දෙන්න කනකන් දැන් බය නැහැ. දැන් ඒ දෙන්නම මට පුරුදු. දැන් ඔබටත් සත්තු හදනවා නම් පරය හදනවා මේ ආකාරයෙන් ඉස්සෙල්ලාම තමුන්ට පුරුදු කරගන්න. දැන් මේගොල්ලන්ට එළියෙන් කූඩුවක් හදාගෙන යන්නේ මේ කාලේ. මොකද මේගොල්ලන්ට වහල උඩු කරන්න, මේගොල්ලන් උඩ එලවන්න. මේ ඉස්සෙල්ලා මොන පරිසරයක් වෙන්න ඕන. ඉතින් ඒව කරන්නේ ඉස්සෙල්ලා අපිට පුරුදු කරගන්න ඕන. නැත්නම් අපිව දැක්කත් මේගොල්ලෝ ගිල්ලෙනවා. දැන් එහෙම දෙයක් වෙන්නේ නැහැ නෙවෙයි. හරි කාලා කන්නා. හරි. දැන් එතකොට දැන් හොඳට කනවා. කූඩුවේ කෑම දාලා තිබ්බා මේගොල්ලෝ මෙතන නැහැ. කියලා දෙයක් ආන්නේවත් නැහැ. දැන් ඔය කෑම වලට ඒ විදිහට පුරුදු කරගන්න. කෑම තියන්න එපා කූඩුවේ. ඒ දෙන වෙලාවක් තියාගන්න දවසට දෙවතාවක් දුන්නම ඇති මේගොල්ලන්ට කන්න උදේටයි අවසටයි. කොහොම කරගෙන යන්න. එතකොට දැන් ඊළඟ පියවර පෙන්නන්නම්. දැන් අදින් පස්සේ ඊළඟ වීඩියෝ ඔබට දකින්න පුළුවන් මේගොල්ලෝ එළියේ කූඩුවක. ඒ කියන්නේ උස කූඩුවක වාල පේන ආකාශ පේන කූඩුවක් තමයි මේගොල්ලෝ දැන් හදන්නේ. ඒ කියන්නේ third step එක ඇටියට ඊට පස්සේ ඒගොල්ලෝ ඉමේන්සිනිය වාලට මුදා හරිනවා. එහෙම කරලා මේගොල්ලන් උඩ එලවනවා. බලමු මේකේ අම්මා තාත්තා අපේ හතක් ඉන්නවා කියනවා. මේ දෙන්න කොච්චර උඩ ඉන්නේද කියලා. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝෙන් හම්බ වෙනතුරු ඔබ හැමට ජය වේවා.